තියෙන ලස්සන ප්ලේස් එකට යන්න තමයි හදන්නේ. අද අපි යන්ලෙස්ටින් බීච් කැම්පින්. ඉතින් අපි දැන් මේ යන ගමන් ඉන්නේ. අද අපිත් එක්ක අපේ යාළුවෙකුත් ඉන්නවා. අද තනියම නෙවෙයි. අපි යාවත් ගන්න යන ගමන් ඉන්නේ දැන්. එයාවත් අරගෙන ගිහලම බලමු. ඔන්න අපි ප්ලේස් එකට ආවා. මේක තමයි ඉතින් view එක. හරිම ලස්සනයි. ඉතින් අපි ආව වාහනේ පාක් කරගන්න තැනක් බලන්න. අයියා යාගේ යාළුවයි එතන බලන අතරේ එහෙම අපි පොඩ්ඩක් වටපිටාව බලන්න ගියා. හරිම ලස්සනයි මෙතන. අපිත් ෆස්ට් ටයිම් තමයි සී ලයින් බීච් ආවේ. මෙතනින් එහාටම වාහන ගන්නත් පුළුවන්. හැබැයි ගොඩක් අය එහාට යනකම් වාහනවල ගියා. ඒත් අපි නම් වාහනේ ගත්තේ නැහැ. අපි ඉතින් පොඩ්ඩක් වතුරට බහලා එහෙම හිටියා. මෙතන වතුර මාරම ක්ලියර්. ලොකුවට රැළ ගහන්නෙත් නැහැ. මෙතන බීච් එක අයිනටම තමයි වැලි කඳු තියෙන්නේ. අපි කටාර ඇවිත් ටික කාලයක් වුණාට ෆස්ට් ටයිම් තමයි අපි ඩෙසර්ට් ආවේ. කට්ටිය හති දාගෙන වැලි කඳු නැග්ගා. අයියා නම් කොයිලයි හරි බෙල්ල කඩා ගනී කියලාත් මට නිකමට වගේ හිතුණා. ඉතින් හැමෝම වැලි කඳු නැගලා පොඩ්ඩක් වටපිටාව බලලා පල්ලෙහාට බැස්සා. මේ යන්නේ මොන්ස්ටර් බස් එක. ඉතින් ඩෙසර්ට් යන ඕනම කෙනෙක්ට කැමති නම් මේ බස් එකේ ගිහින් ඒ එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. ඉතින් දැන් මෙහි සී ලයින් සීසන් එකත් පටන්ගෙන තියෙන්නේ. මෙහි ලෝකල් අය මේ දවස්වල වාහන වලින් ඇවිල්ලා ගොඩක් එන්ජොයි කරනවා. වාහනේ පාක් කරගත්ත දැන් බට් ටික සෙට් කරගන්න ඕනේ. අපි කාලෙකින් තමයි මේ බීච් ආවෙත්. මොකද මේ එන්න හිතන් හිටියට එන්න උන්නේ නැහැ. අපි තුන්දෙනා මීට කලිනුත් ආවේ හැබැයි මෙහෙට නෙමෙයි. කොහෙද අපි කලින් ගියේ? අල් තකීරා බීච්.
ඒ ගිහිල්ලත් මේ අපි හවස් වුණා එදා යද්දි නම් පොඩක් හවස් වුණා මේ අද ඒකින්ද කලින්ම ආවා. දැන් ඉතින් අපි බඩු ටික හදාගමු. උදව්වක් ඕනද නෑනේ? මොනවද? මේකේද? නෑ. නෑ මුකුත් නෑ. ආයෙත් ටිකක් එන්නද? ආ. මේක තිබ්බේ නැද්ද? ගැටුනේ නෑනේ. මේක ඇතුලේ අපි අර මේ පොඩි මිනිස්සු ගෙන්නේ දෙන්න බැරි නෑ. ඔබ කියන්නේ ෂූටින් එකක් තිබ්බ පොඩි ප්ලාස්ටික් ටේබල් එක. ටික සයි කරගමු නේ. වාහනේ මෙතන පාක් කරගෙන මෙතන හදාගත්ත අපිට නයිට් එකේ ඉන්න. අපි බාබකියු දාලා රැයට මොනවාරි හදා ගන්නවා. මේ තියෙන බීච් එක. මෙතනින් එහා පැත්තේ සම්පූර්ණ තියෙන්නේ කාන්තාරය තමයි. මේ පේන්නේ ඔයාලට කාන්තාරේ. මේ විදිහට දිගටම වැලි කඳු තමයි තියෙන්නේ මෙතනින් එහා පැත්තට. පොඩ්ඩක් උඩට ගිහිල්ලා පෙන්නන්නම් ඔයාලට වැලි කඳු වල. එතන ඉඳන් ලස්සන සන්සෙට් එකක් බලා ගන්න පුළුවන් ඒ තාටියකින්. සන්සෙට් එක ටයිම් එක කිට්ටු කරලා අපි මෙතන උඩට නැගලා බලනවා සන්සෙට් එක. මේ පේන්න තියෙන සී ලයින් බීච් එක. ඔක් කට්ටිය ඇවිල්ලා ඉන්නවා ඉතින් කැම්පින් කරන්න දිගටම. අපි ඉන්නේ ඉතින් මේ වෙලිකන්ද මුද්දනේ ඉන්නේ. මුද්දනට ආවට පස්සේ මේ විදිහට තමයි ඉතින් view එක පේන්නේ. අද මාරම ලස්සනයි සන්සෙට් එක. දැන් නම් ඉර බැහැලා තියෙන්නේ. මෙතනින් එහාට යන්න බෑ. මෙතනින් එහාට පල්ලම තියෙන්නේ. විදිහට තමයි view එක තියෙන්නේ.
දැන් අපි රෑට කන්න සොසේජස් එහෙමත් හදාගෙන චිකන් බාබකියු දාගත්තා. අපි එන ගමන් පරාට අරගෙන ආවා චිකන් එක කන්න පුළුවන් නිසා. ඊට පස්සේ අපි කාලා ටී එකක් එහෙමත් හදාගෙන ඒකත් බොන ගමන් පොඩියට ඔබ දුක ටිකක් එහෙමත් කතා කර කර හිටියා. ඉතින් එහෙම තමයි අද අපේ දවස ගෙවුනේ. එහෙනම් ඉතින් අදට අපි ගිහින් එන්නම්. මේ වගේම තවත් ලස්සන වීඩියෝ එකකින් ආයෙමත් අපි හම්බෙමු. එහෙනම් ඔයාලා හැමෝටම බයි බයි.